තාමත් ගේ ළඟයි ඉදුවේ. මහාචාර්ය අපේ අරුණ සර්. එතකොට දැන් අපි මේ කතා කරන වෙනසට ආදරය කරන එක අපි සංස්කරණය වෙලා අපි වෙනස් වෙලා ආදරය කරන්න ඕනේ. අපි මේක පවුලට එනවා, සමාජයට එනවා, ජාතියට එනවා, රටකට එනවා. මේ රට අපි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ නීතියක් තියෙනවා. අපි රටට ගෞරව කරන්න ඕනේ. රටේ අපි මේ දේවල් නීති ගරුක පුරවැසියෙක් විදිහට රටට ආදරය කරන්න ඕනේ. කොඩි වන ඉඳලා හරියන්නේ නැහැ. රටේ නීතියට අනුගත වෙන්න ඕනේ කියන එක තමයි අපි පොදුවේ කතා කරන්නේ. මේක වෙනවද අපි මොකද්ද මේ චින්තනමය වෙනස ඇති කරගන්නේ? ඇත්තටම ආදරය වගේම වැදගත් සංකල්පය තමයි වෙනස කියන එක. අපි ආදරෙන් බලාපොරොත්තු වෙනෙත් ඕක. මිනිස්සු වෙනද. දැන් ආදරය කියන එක හුදෙක් ලඝු කොට සලකන්න අවශ්‍ය නැහැ මේ මිනිස්සු අතර තියෙන ආදරය. නේ? ඊට වඩා පුළු දෙයක්. අපි පුරුදු වෙන්න ඕන ගහට කොළට ආදරය කරන්න. සතා සීපාවට ආදරන ඇලට දොල්ට ආදරය කරන කෙටියම කියනවා නම් මිදුලේ වැලි කැටේ සිට ආසේ තියෙන තරු කැටේ දක්වා ආදරය කරන්න. නේද? සම්පත් උපම් බිමට පිටුපානා හෙලයින් හෙල බිමට එපා. කෙනෙක් තමන්ගේ බිමට ආදරය කරන්න නැත්නම් එයාගෙන් ඇති වැඩක් නැහැ. ගොඩක් රටවල විශේෂයෙන් සිංගප්පූරුවේ ළමයින්ට අධ්‍යාපන දෙන මූලිකම පරමාර්ථය තමයි මේ රටට ආදරය කරන මිනිහෙක් හැදීම. රටට ආදරය නැත්නම් එයාගෙන් ඒ රටට ඇති වැඩක් නැහැ. ඉතින් අපි හදන්න ඕන රටට ආදරය කරන. කොහොමද සම්පත් අපේ රට පුංචි රටක් තමයි. ලංකාව. හැබැයි පුංචි රටක් වුණාට මහා ලොකු රටවල ඉන්න මහා ලොකු මිනිස්සුන්ට කරන්න බැරි වෙච්ච වැඩ කරපු මිනිස්සු හිටපු රටක් මේක. ඒ වගේ මිනිස්සු ඉන්න රටක් මේක. අනාගතෙත් ඒ වගේ මිනිස්සු බිහි වෙන රටක් මේක. අපි ගත්තොත් මහා සාගර වගේ වැව් බැන්දේ අපේ මිනිස්සු. කලාවැව, තිසාවැව, සේනානායක සමුද්‍රේ මහා දැවන්ත රැල්ල ගහන තරම් විශාල වැව් බැන්දේ අපේ මිනිස්සු පිටරටින් ගිහිල්ලා අපිට අත්වැඩ දුන්නේ නැහැ. නේද? මහා පර්වත වගේ දාගැබ් බැන්දේ අපේ මිනිස්සු. තාමත් ලෝකේ ගඩොලින් තැනුනේස ලෝකේ ගඩොලින් තැනපු ලොකුම උසම ස්තූපය තියෙන්නේ ලංකාවේ. මහා කළුගල් වලට පණ දුන්නේ අපේ මිනිස්සු. මහා කළුගල් වලට කරුණා ගුණේ කැව්වේ අපේ මිනිස්සු. අවකන බුදුන්ට දැස් දුන්නේ පුංචි මිනිහෙක්. නේද? ඇමරිකානුව තමයි හඳට ගියේ. හැබැයි ඇමරිකානුව හඳට ගියාට ඇමරිකානුව හඳට ගිහිලා ගෙනාව පස් පරිස්කා කළේ ලංකාවේ පුංචි මිනිහෙක්. සම්පත් ඇමරිකානුව හඳට ගිහිල්ලා ගොඩබිමට ආපහු පාතැබූ දාට පහුවදා ලංකාවේ එක්තරා පුවත්පතක හරි අපූර්ව පුවතක් පළ වෙනවා. පරණ පත්තරයක් මට හම්බුණා. ඒකේ පළවෙනි පිටුවේ ලොකු අකුරෙන් ලියලා තියෙන හෙඩ් ලයින් එක තමයි ඇමරිකානුව හඳට ගියාට පස් පාටියේ කොල්ලා පේකෙක්. ඔන්න ඔහොමයි ලියලා තිබුණේ. නේද? හිතන්න පොඩ්ඩක් බලන්න. ඔය දන්නවා පහුගිය දවස්වල NASA ආයතන යවන අඟහරු ලෝකෙට චන්ද්‍රිකාව. ඒ චන්ද්‍රිකාව හැදුවේ NASA ආයතනේ තමයි. හැබැයි NASA ආයතනේ හදපු ඒ චන්ද්‍රිකාව ඉදිරිපස්ස හයි කරපු අදි සංවේදී කැමරා හැදුවේ කවුද? ලංකාවේ පුංචි මිනිහෙක්. නේද? සෙරපු දෙයක්වත් නැතුව කොට කලිසම් පිටින් මේ රුවන්වැල්ල පැත්තේ පුංචි ඉස්කෝරියේ පුංචි කොල්ලේ. අද ඌ හඳුන්වන්නේ කොහොමද? ආචාර්ය සරත් ගුණවර්ධන. මොන්න තරම් වටිනා විද්‍යාඥයද. අද සිරිල් පොන්නම්පිරුම මහත්මයා වෙනුවෙන් ඔහුගේ නමින් NASA ලොකු විද්‍යාගාරයක් නම් කරලා තියෙනවා. මහාචාර්ය සිරිල් පොන්නම්පිරුම විද්‍යාගාරය. මොන තරම් ආඩම්බරයි. අද NASA ආයතන වැඩ කරන සියලු විද්‍යාඥයන් සංඛ්‍යාව 2600. ඒ 2600 තුල 263 දෙනෙක් ඉන්නවා. ඔබත් මාත් ඉපදුන මේ පුංචි රටේ පුංචි මිනිස්සු. ඒ වගේ රටක් මේක. මම තා පුංචිම උදාහරණයක් ගන්නම් මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කරන්න පුළුවන් වැඩ මොනවද කියන එක කියන්න. ඔබ දන්නවා ඇති 2017 18 වගේ කාලයක ලෝකෙට ලොකුම කෝටිපතියා තමයි Amazon.com කියන අන්තර්ජාලය හරහා පොත් විකුණන සමාගමේ නිර්මාතු ජෙෆ් බෙසෝස්. එයා තමයි 2018 කාලේ ලෝකේ ධනවත පුද්ගලයා. ඔහු ගේනවා The Economic Club of Washington කියන සමාජය විසින් රූපවාහිනී මේ වගේ වැඩසටහනකට. ගෙනල්ලා අහනවා ජෙෆ් මහතාණනි ඔබ තමයි ලෝකේ ලොකුම කෝටිපතියා. මොකක්ද රහස? කොහොමද ඔබට එතනට එහෙම එන්න පුළුවන් උනේ? ඔහු පිළිතුරක් දෙන්නේ නැහැ. උ සිනහ වෙනවා. කරුණාකරලා කියන ඔබේ පිළිතුර අපිට වැදගත්යි. ඔහු කියන්නේ හරි අපූර්ව කතාවක්. ඔහු කියනවා මගේ මේ සාර්ථකත්වයේ රහස තමයි නැත්නම් ඒ පිටුපසින් ඉන්න එක්තරා ශ්‍රී ලාංකිකයෙක්. මෙහෙම කිව්වහම අර නිවේදන කටයුතු කරපු කෙනාට හිතා ගන්න බෑ. කොහොමද ශ්‍රී ලාංකිකයෙක් වෙන්නේ? අපිට කියන්නකෝ කතාව. ඔහු කියන්නේ හරි අපූර්ව කතාවක්. ඔහු කියනවා මගේ පුංචි කාලේ සිහිනයක් තිබුණා.
මගේ සීනිය තමයි කවදා හරි හොඳට ඉගෙනගෙන භෞතික විද්‍යාඥයෙක් වෙන එක. ඒ නිසා මම විද්‍යා විෂයන්ට ගොඩාක් කැලුම් කළා. මම ඉස්කෝලේදී විද්‍යා විෂයන්ට හරි ආසයි. විද්‍යා විෂයන් තමයි මගේ හොඳටම ලකුණු දිනු විෂයන්. මම පාසල් අධ්‍යාපනය හොඳින් නිම කරලා මම ඇමරිකාවේ තියෙන පැරණිතම විශ්වවිද්‍යාලය තමයි ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය. ඒ විශ්වවිද්‍යාලයට ඇතුල් වුණා උපාධිය හදාරන්න. මගේ අරමුණ තමයි සීහනේ තමයි කවදා හරි මම භෞතික විද්‍යාඥයෙක් වෙනවා. ඒ නිසා මම ෆස්ට් ඉයර් ඉඳලා හොඳටම මහන්සිලා වැඩ කරන්න පටන් ගත්තා. මගේ ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එක සෙකන්ඩ් සෙමෙස්ටර් එක පළමු සමාසිකය දෙවෙනි සමාසික ගත්තම හැම විෂයකටම මගේ A+ නැත්නම් ඒ වගේ තිබුණා. හැබැයි මගේ දෙවෙනි අවුරුද්දේ පළමු සමාසිකයේදී මගේ භෞතික විද්‍යාඥ ගුරුවරයා දුන්න මහාචාර්යවරයා දුන්න ගානක් හදන්න. ගෙදර ගිහිල්ලා හදාන්න. ගෙදර වැඩට. මම ගෙදර ගිහිල්ලා ඒ ගාන හදන්න උත්සාහ කළා මට හදාගන්න බෑ. මම කීප වරක් උත්සාහ කළා මට ගාන හදාගන්න බැරි වුණා. මම ඊට පස්සේ මගේ හොඳම යාළුවා තමයි ජෝ. මම ජෝ ගාවට ගිහිල්ලා ඇහුවා ජෝ ඔයාට පුළුවන්ද මේ ගාන හදාන්න? ජෝ එක්ක එකතු වෙලා අපි දෙන්න වරුවක් ගත කළා ගාන හදාගන්න බැහැ. දැන් මට ලොකු ගැටලුවක්. මගේ අරමුණ තමයි කවදා හරි භෞතික විද්‍යාඥයෙක් වෙන එක. හැබැයි මේ සෙකන්ඩ් ඉයර් දෙවෙනි අවුරුද්දේ පළවෙනි සමාසිකයේ අපි ඉන්නේ මේ ගානවත් හදාගන්න බෑනේ. ලොකු ගැටලුවක්. මට හොඳ අදහසක් ආවා. අපි දැනගෙන හිටියා අපේ විශ්වවිද්‍යාලයට ඇහිලා යන එක්තරා ශ්‍රී ලාංකිකයෙක්. නම යසන්ත. යසන්ත කියන්නේ අපේ විශ්වවිද්‍යාලේ හරිම ජනප්‍රිය ශිෂ්‍යයෙක්. ඔහු අපේ භාෂාවෙන් කියනවා නම් මීටරයක් හරිම දක්ෂයෙක්. ඉතින් යසන්ත හරි ජනප්‍රියයි. මම හිතුවා යසන්ත දන්නේ නැති මේකට උත්තරේ. මායි ජෝයි කතා වුණා. අපි ගිහලා යසන්තෙන් යාමු. අපි යසන්ත ගාවට ගියා. ගිහින් දොරට තට්ටු කළාම යසන්ත දොර අරගෙන ආවා. මම යසන්තට පෙන්නවා යසන්ත ඔයාට පුළුවන්ද මේ ගාන හදන්න? යසන්ත උඩින් ඉඳන් ගාන පල්ලෙහාට කියෙව්වා. තව පාරක් කියෙව්වා. කියවලා කිව්වා අයියෝ මේක එච්චර අමාරු නෑ සිම්පල් නේ. මේක උත්තරේ කෝසයින්නේ. කෝසයින් කියන්නේ පාරිභාෂික වචනයක්. මම ඇහුවා යසන්ත ඔයාට ෂුවර්ද? උතර යසන්ත අහනවා ඇයි ඔයාට ෂුවර් නැද්ද? එහෙනම් එන්නකෝ ඇතුළට කියලා අපි කාමරය ඇතුළේ එකගෙන ගියා. කොළ 3ක් ගත්ත ඒ සයිස් කොළ 3ක් ගත්ත බිම වාඩි වුණා. ගාන හදන්න පටන් ගත්තා. කොළ 3ක් ගියා අවසාන කොළේ ආවේ කෝසයින්. හරි පුදුමයි. මම ඉදා වැදගත් තීරණයක් ගත්තා. නෑ මම භෞතික විද්‍යාඥයෙක් වෙන්නේ. මම වෙන්නේ කම්පියුටර් ඉංජිනේර කෙනෙක්. මම මගේ ෆීල්ඩ් එක වෙනස් කළා සීහන වෙනස්. යසන්තල වගේ දක්ෂයෝ නෙමෙයි අතිදක්ෂයොත් එක්ක අපි කොහොමද විශ්වවිද්‍යාලේ හැප්පෙන්නේ? ඒක තමයි මගේ රහස. එදා ෆීල්ඩ් එක වෙනස්. මම උත්සාහ කළේ මේ ජෙෆ් බෙසෝස් ගැන කියන්න නෙමෙයි. ජෙෆ් බෙසෝස් කියන ලෝකයේ ලොකුම ධනවතාවට හදාගන්න බැරි වෙච්ච ගාන හදපු අපි මේ පුංචි කොල්ලා ගැන කියන්න. යසන්තට බැරුණා ලෝකේ ලොකුම කෝටිපතිය වෙන්න. අද ඔහු ඇමරිකාවේ ලොකු සමාගමක සාමාන්‍ය අධිකාරී කෙනෙක් විදිහට වැඩ කරන ආචාර්ය උපාධියත් අරගෙන. මේ තමයි ලංකාවේ මිනිස්සු. ලංකාව තරම් ලස්සන රටක්, ලංකාව තරම් සුන්දර රටක්, ලංකාව තරම් සම්පත් වලින් ආඩ්‍ය රටක් මම නම් මේ ලෝකේ දැකලා නැහැ. මෙතුමිය සහ මෙතුමා ගොඩක් රටවල ගිහිල්ලා ඇති. සංසන්දනය කරනවා හැම වෙලාවකම මම මේ යනකොට මේ රටවල අපේ රටත් එක්ක. මේක පින්කෙතක්, මේක පුණ්‍ය භූමියක්. මේ පින්කෙතේ උපදින්න නම් සසරේ පින් කළා තියෙන්න ඕන. සම්පත ඔබ පින් නොකළා නම් අද ඔතන ඔබ නැත. මම පින් කළා තිබුණ නැත්නම් මමත් මෙතන නැත. මේ තමයි මගේ අදහස. මහාචාර්යතුමන්ට අවසරයි. ඇත්තටම දැන් පුද්ගලයෙක් සංවර්ධනය කරද්දී පැති දෙකක් තියෙනවා. අපි ආදරෙත් අවශ්‍යන්නේ අපි සංවර්ධනය. එකක් තමයි ඥානවර්ධනය. ඒක අපිට අවශ්‍යයි. ඥානවර්ධනය නැතුව අපිට යන්න බෑ. හැබැයි ඥානවර්ධනය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනිත් එක තමයි චරිත වර්ධනය. ඉතින් අභාග්‍යයට අද පාසල් වල මේක පාසලෙන් තමයි පටන් ගන්න ඕන. පාසල් වල මේක අමතක කරපු කරුණක්. අද මේ තරංකාරී විභාග රටාව සමහර රටවල් තියෙනවා වසර වයස අවුරුදු 10 වෙනකන් විභාග නැහැ, තරංකාරී විභාග නැහැ. ඔහේ නිදහසේ ළමයින්ට ඉගෙන ගන්න දෙනවා. සහෝදරත්වයේ අන්‍යෝන්‍ය සහයෝගය, එකිනෙකට ආදරය කිරීම, කරු කිරීම මේවා තමයි ඉගෙන ගන්න. මේවා උගන්වන්නේ නැතුව අනිත්‍ය උගන්වන්නේ එක භයානකයි. අද මේ ලෝකේ තියෙන භයානක පෞකාරකමක් තමයි චරිතයක් නොපෙන්වන අධ්‍යාපනය. මේ ලෝකෙට වැඩිම අපරාධ කරන්නේ කවුද? වැඩිම අපරාධ ලොකුම අපරාධ කරන්නේ චරිතයක් නැති ඉගෙන ගත්ත නැති මිනිස්සු නෙමෙයි. චරිතයක් නැති ඉගෙන ගත්ත මිනිස්සු කරන්නේ වැරදි වැඩ. ගමේ ගොඩේ ඉන්න හොරෙක් ගන්නකො, ගහක් වල ගෙඩියක් කඩාගන්නේ, නැත්නම් වාහනයක් දැක්ක සයිඩ් කන්නඩිය ගලවගන්නේ. හැබැයි ඉගෙන ගත්ත හොරෙක් වාහනේ සයිඩ් කන්නඩිය ගලව ඉන්නවද? නැහැ. ඒ නිසා ඒක භයානක පෞකාරකමක් විදිහට මහත්මා ගාන්ධි තුමා දකිනවා.
එහෙනම් ඔළුව දියුණු කරනවා නම් අනිවාර්යයෙන්ම හදවත පෝෂණය කරන්න. හදවත පෝෂණය කරන්නේ නැතුව ඔළුව විතරක් පෝෂණය කරොත් අපි හදන්නේ උගත් මහත්මයෙක් නෙමෙයි උගත් රාක්ෂයෙක්. ඒ නිසා අද අපි මේ වැඩසටහන සමහරයට බලනවා ඇති ගුරු බෞතුන් රටේ නේ දෙමව්පිය බලනවා ඇති දරුවාට උගන්වනවා නම් ඔළුව හදනවා නම් ආදරයෙන් කියලා දෙන්න ආදරයෙන් හදවත පෝෂණය කරන්න. හදවත පෝෂණය නොකළොත් යා කොතරම් ඉගෙන ගත්තත් යාගෙන් එයාට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ, ලෝකෙට වැඩකුත් නැත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අරුණේස් ගමගේ මහාචාර්යතුමනි බොහොම ස්තුතියි. අපිට බොහොම අපූර්ව කතා ටිකකුත් කිව්වා. සංකතර සභාව බොහොම රසවත් කරන්නට සහ ආරම්භයටත් බොහොම ස්තුතියි. ඒ වගේම ඉතාමත් වැදගත් පණිවිඩ කිහිපයක් ඒවැය තිබ්බා. ඒ වගේ සංකතර සභාව නරඹන ඔබ මොහොතක් හිතන්න ඔබ ඇත්තටම ඔබට ආදරය කරනවද? ඔබ ඇත්තටම රටට ආදරය කරනවද? ඔබ රටට ආදරය කරනවා නම් ඔබ නීතිගරුක සමාජයට වගකීමක් තියෙන පුරවැසියෙක් වෙලා ඉන්නවද? මගේ රටට ආදරය කරනවා නම් සංගතන සභාවෙන් සමුගෙන යන්න තමයි මේ සූදානම් වන්නේ. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ රාත්‍රියක් ලබන සතියේත් හප